රටේ නීතිය බරපතල විදියට අපගමනයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපති සමාව ව්‍යවස්ථාවේ 34 යටතේ ජනාධිපති සමාව දීලා තියෙනවා බරපතල විදියට මුදල් වංචා කළා. ඒ වගේම සමාජයේ වැදගත් මිනිසුන්ව වංචාවට ලක් කරපු පුද්ගලෙක්. මේ තත්ත්වය රජයට අවධානයට යොමු කළාම රජය කියන්නේ රජය ගැන දැනුවත් නැහැ. වුණොත් රහස් පොලිසියට පිළිබඳ පැමිණිල්ලක් කර තියෙන බව. මම මේක සිද්ධියක් සමාජය දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන්නේ. ආණ්ඩුවක් ජනතාව පත් කරන්නේ මේ සියලු දේ මනාව පරිපාලනය කරන්න. ජනාධිපතිවරයාට නොදැනුවත් යම්කිසි පුද්ගලයෙක් සමාවට භාජනය වෙන්න සුදුසු නැති කෙනෙක් සමාව ලබනවා නම් ඒ ගැන වග කියන්න ඕනේ රාජ්‍ය නිලධාරීන්ද කියන ප්‍රශ්නේ තමයි දැන් සමාජය කල්පනා කරන්නේ. ඇත්ත වශයෙන්ම මෙවැනි සමාව දීමකදී පළමුවෙන්ම සිද්ධ වෙන්නේ ඒ සඳහා නිර්දේශ අදාළ ආයතන වලින් ලබා ගන්නවා. අවසානයේ අධිකරණ අමාත්‍යාංශය බරපතල වගකීමක් දරන්නට ඕන යම්කිසි දඬුවමකින් දිගු කාලයක් බන්ධනාගාරගත වෙන වගේම කල් ක්‍රියාව හොඳ සහ නැවත ඒ පුද්ගලයා සමාජගත කිරීමෙන් සමාජයට අගතියක් නොවේ කියන තත්ත්වයට තමයි යම් පුද්ගලෙක්ව ජනාධිපති සභාවට නිර්දේශ කරන්න පුළුවන්. දැන් මේ කිසිවක් සොල බලන්නේ නැතුව තවත් නඩු තියෙන දඬුවම් දීපු ගමම්ම දවස් කීපයකින් මෙවැනි මූල්‍ය වංචාකරුවන් එළියට දැමීම නීතියක් නෙමෙයි. ඔබ සමාජයේ කවුරුත් දන්නවා නඩුවක් අහන්න කොපමණ වියදමක් මහා ජනතාවගේ මුදලින් දරනවාද කියලා. විනිශ්චයකාරවරයෙක් ඒ තීන්දුවක් ලියන්න කොපමණ වෙහෙසක් දරනවාද කියලා. ඒ පවතින නඩු තීන්දුව කියවලා විශාල වෙහෙසක් දරලා කිසිම පුද්ගලයෙකුට අගතියක් නොවන පරිදි තමයි නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නේ. ඒතර මේ දින කිහිපයකින් මෙවැනි අපරාධකාරයෙක් එළියට එනවා නම් ඒක බරපතල වරදක්. රජය විසින් කරපු වරදක්. මේ කරලා තියෙන වරද සමස්ත කෝටි 2.20ක ජනතාවට කරපු වරදක්. ඒ නිසා මේ ගැන ජනාධිපතිවරයාට රජයේ නිලධාරීන්ට වරද පටවල නිහඬ වෙන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයාට මම දන්නේ නැතුව අත්සන් කරා කියන්නත් බෑ. මම අත්සන් කරපු ලැයිස්තුවේ එම නම තිබුණේ නැහැ කියන්නත් බෑ. සමහරට ස්පිල්ලක් පාපිල්ලක් අඩුවෙන් ඒ නම තිබුණා නමුත් හරි නම තිබුණේ නැහැ කියන්නත් බෑ. යම්කිසි ජනාධිපති සමාවක් කියන්නේ සමස්ත රටවැසියාට හානියක් නොවන පුද්ගලෙක් තමයි එතනින් එළියට එන්න ඕනේ. ඉතින් මේ නිසා අපි විපක්ෂය හැටියට අවධාරණය කරනවා එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතකොට එදා එක්සත් ජාතික පක්ෂයේ නායකවරු යම්කිසි කෙනෙක් මේ විදියට නිදහස් කළා නම් ඒ සම්බන්ධ බරපතල සමාජ කතිකාවක් ගෙනිච්ච අය තමයි අද ආණ්ඩු බලය කරන්නේ. නැත්තම් අනුර කුමාර දිසානායක කියන්නේ හොඳ විවේචකෙක් ඒ කාලේ. ඉතින් එතුමාට වරදින්න වැඩ කරන්න නම් ජනමතයක් මිනිස්සු දීලා නැහැ. අනිත් සියලු දෙනාට වැඩිය වැඩේ හොඳට කරයි කියන විශ්වාසයෙන් මිනිස්සු එතුමාට ජනමතයක් දුන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ රටත් නීතියත් බරපතල අර්බුදයකට ලක් කරලා තියෙනවා. ඒ නිසා අපි නීතිඥවරු විදියටත් සමස්ත සමාජයේ දිහා පුළුල් ඇසකින් බලන අය විදියටත් සමාජයෙන් ඉල්ලීමක් කරනවා ඔබට ගොඩක් තැන්වල වැරදිලා තියෙන නිසා මේ වරද නිවැරදි කරන්න සමාජයේ අපි සියලු දෙනාම ඉස්සරහට එන්න ඕන. මෙවැනි වැරදි කරන්න රජයක් පත් කළ නැහැ.
අද විපක්ෂයට වැඩි බලයක් දෙන්නේ නැතුව අනුර කුමාර නියෝජනය කරන NPP ජාතික ජන බලවේගය කියන පක්ෂයට වැඩි ජනමතයක් මිනිස්සු දුන්නේ මේ කවුරුත් කරපු වැරදි කරන්න නෙමෙයි. ඒ නිසා අපි දකිනවා මේක සිද්ධියක් අරන් කතා කළාට සිද්ධි ගණනාවක් තියෙනවා. දැන් මම පහුගිය කාලේ අධ්‍යයනය කරා අධ්‍යාපන සේවයේ ඒ උපාධිධාරීන් බඳව ගැනීම සමහර විට සල්ලි වලට සහතික නිකුත් කරන තැන් වලින් පාස් වෙලා ආපු ඒ අය දෙවෙනි ශ්‍රේණියට බඳව ගන්නකොට ප්‍රමිතියකින් රටේ අධ්‍යාපනය ලැබලා එන අය බඳව ගන්නේ තුන්වෙනි ශ්‍රේණියේ. එතකොට අපි තවත් දෙකීමක් ලැබුණා මේ ළඟදී තිබුණා සංචාරක සහ හෝටල් කළමනාකරණාංශයේ මේ පුද්ගලයින්ට විභාග තියලා ඔවුන්ට තනතුරු ප්‍රදානය කිරීමේදී විභාග අසමත් ඇයවත් සම්මන්ත්‍රණ ඒ වගේම සම්මුඛ සාකච්ඡාවලට ගෙනල්ලා ඒ අයට තනතුරු ඒ වගේම ඒ සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අවස්ථාවල් ලැබලා දීලා තියෙනවා. ඒ කිසිවක් ක්‍රමානුකූලව සිදු වෙලා නැහැ. ඉතින් මෙවැනි එකින් එක සිද්ධි මේ රජය කිසිම අවධානයකින් තොරව සිදු කරන්න ඉඩ ලබලා දීලා තියෙනවා. ඒ අය කිව්වේ අංශු මාත්‍රයකින්වත් එහෙම නැත්නම් ඇල්පනති තුඩක තරම්වත් වරදක් කරන්නේ නැති ආණ්ඩුවක් ඒගොල්ලෝ හදනවා කියලා. ඒගොල්ලෝ ඉල්ලුවේ මාස 6යි. මේ රට ඒ අයට දෙන්න කිව්වේ මාස 6කට. ඒ මාස 6දී රට හදලා පෙන්නනවා කිව්වා. දැන් අපි දකිනවා අවුරුදු 30ක යුද්ධයක් අපි අවසන් කරා. ඒ යුද්ධය අවසන් කළා ජාතිය බේරාගෙන ශ්‍රී ලාංකීය ජාතිය විදියට අපි රට ඉස්සරහට අරන් යනකොට දැන් දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීම් සහිතව අපි දකින්න රටේ වෙන්නේ මොකද්ද? ඡන්ද ලබා ගැනීමේ උවමනාව පමණක් ඉස්සරහට තියලා අනුර කුමාර දිසානායක මහත්මයා ත්‍රස්තවාදීන් සමරන්න ඉඩ ලැබලා දීලා තියෙනවා. දැන් මේ සිද්ධීන් හරහා තව කාලයකින් මෙවැනි අනවශ්‍ය බලවේග නැවත ඉදිරියට ආවොත් අපිට තවත් අවුරුදු 60ක යුද්ධයකට ඉස්සරහට යන්න වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මෙවැනි අදූරදර්ශී පරිපාලනයේ කිසිදු හැකියාවක් නැති මේ ආණ්ඩුව වහාම පළවා හරින්න ජනතාව සූදානම් වෙන්න ඕන කියන එකත් ඒ සඳහා විපක්ෂය හැටියට අපි ඉදිරිපත් වෙනවා. ඒ වගේ මේ සඳහා අපේ කත්වැල් බැඳ ගන්න කියන එකත් මා ජනතාවට මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දකිනවා ඕනෑම ආණ්ඩුවක් පත් වුණාම අපි කාලයක් දෙන්න ඕන. අපි නිහඬව හිටියත් වශයෙන්ම මම පෞද්ගලිකවත් සමස්ත ජනතාවගේ හැඟීම් දැනීම් අනුවත් අපි කල්පනා කරා මාසයක් වගේ කාලයක්වත් දෙන්න ඕන රජයකට ඒ වැඩ පිළිවෙල කරගන්න. දැන් අපි දකිනවා එදා පොහොට්ටුව කියලා බැන අඬ ගහපු ඒ වගේ මේ නිල් බලකායේ හිටපු අර විවිධ දේශපාලන චරිත අරගෙන තමයි මේගොල්ලෝ තනතුරු දීලා අද වැඩ සේරම අවුල් කරගෙන තිබෙන්නේ. එනිසා රටත් ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි අවුල් සහගත ආණ්ඩුවක්. රටත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ දවසින් දවස රට පල්ලෙහාට යන ආණ්ඩුවක්. රටත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ දවසින් දවස ඉස්සරහට යන රටට ඉදිරි ගමනක් පෙන්වන ආණ්ඩුවක්. ඒ නිසා මේ සියල්ලට ශක්තිය තියෙන විපක්ෂයක් සිටිනවා. හැබැයි මේ අනුර කුමාරලා ඒ දවස්වලත් කරේ නැගී එන නායකයින්ට මඩ ගහපු එක ඉස්සරහට එන දේශපාලන නායකයින්ව කඩාවට්ටන්න කකුලෙන් ඇදපු එක. නමුත් අපි බොහොම නිහතමානීව අපි අනුර කුමාරට අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව අරගෙන වැඩ කරන්න. ජනතාවත් ඒ අවස්ථාව දුන්නා. නමුත් අද ෂර්ට් එකේ බුත්තමත් හරියට දාගන්න බැරි මානසික ආතතියකින් පෙළෙන
ඒ වගේ අදූරදර්ශී ලෙස රට කළමනාකරණය කරන නායකයෙක් අපිට පේන්න ඉන්නේ. ඒ නිසා දක්ෂ වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් රටේ ඉන්නවා. අද පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නේ 159. කාගේ කවුද මොකක්ද හැකියාව කියලා දන්නේ නැහැ. ඒ අයට දාන්න කෙනෙක් නැති නිසා ආපහු අයව දැම්මා. අද පාර්ලිමේන්තුවේ අපිට ඇහෙන්නේ කතාවක් ආර්ථිකයේ හදන හැටි. අපිට ඇහෙන්නේ පරිසරය ආරක්ෂා කරන හැටි. අපිට ඇහෙන්නේ සංවර්ධන කටයුතු කරන හැටි. අපිට ඇහෙන්නේ නැහැ ඉදිරි අවුරුදු 10කට ආහාර පාන ටික රටේ නිෂ්පාදනය කර ගන්න කරන සැලසුම අපිට ඇහෙන්නේ නැහැ. දැන් කුඹුරු වගා කිරීම ගැන බැලුවොත් ඉදිරි අවුරුදු 10ට හෙක්ටයාර කොච්චරක් වගා කරනවද? ඒ සඳහා සැලසුම මොකද්ද? එහෙම දෙයක් ඇහෙන්නේ නැහැ. අවුරුදු 16 ඉඳලා පාසල් ළමෙක් කොහොමද වෘත්තීය අධ්‍යාපනයෙන් නැඹුරු කරන්නේ? කොහොමද එයා රැකියාවට ගැලපෙන මිනිහෙක් බවට පරිවර්තනය කරන්නේ? එහෙම සැලසුමක් ඇහෙන්නේ නැහැ. හැමදාම ඇහෙන්නේ හොරු හිරේ දානවා කියන එක විතරයි. යම්කිසි අපරාධකාරයෙක් හිරේට දානවා කියන එක අනුරු කුමාරට කෑ ගහලා කියන දෙයක් නෙමෙයි. මේ නීතියේ හැටියට ඕනෑම කෙනෙක් වරදක් කරොත් ඒ අපරාධ නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒක අදත් තියෙනවා හෙටත් තියෙනවා. හැබැයි මේ යාන්ත්‍රණයේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සකස් කිරීම අනුරු කුමාර දිසානායකට බැඳිහත් වෙන්න පුළුවන්. නමුත් මේ පවතින යාන්ත්‍රණයවත් පවත්වාගෙන යන්න හැකියාවක් නැති තත්ත්වයක් තමයි අද මේ රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධ කරමින් ඉන්නේ. ඒ වගේම පහුගිය ආණ්ඩුව වලින් කරපු නිර්මාණවල එදින් දෙන නඩත්තුව ඒ ටිකවත් කරගන්න බැරි තත්ත්වයකයි ජනාධිපතිවරයා ඉන්නේ. ඒ නිසා මේ අය යන තැන වැඩ සියල්ලම අවුල් කරගන්නවා. මම එහෙම කියන්නේ ඔබ බලන්න අධිකරණයට ඇවිල්ලා වෙඩි තියලා ගියා. එතනින් එළියට යද්දී ඒ තැනත්ත වහල්ල ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි දකින්න හැම තැනම වෙඩි දිනනවා. ඒ කිසිම දෙයක් පාලනය කරගන්න මේ රජයට බෑ. එදා විපක්ෂයේදී ලස්සන්ට මේවා විවේචනය කරා. අද එදා ආණ්ඩුව වලින් කරපු 10න් එකක්වත් කරගන්න බැරුව අනුරු කුමාර අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මා විශේෂයෙන්ම ජනතාවට කියන්නේ රටේ නීතිය වල් වැදුනොත් නීතිය ක්‍රියාත්මක කිරීම කළමනාකරණය කරගන්න රජය අසමත් වුණොත් ඒ රටට පැවැත්මක් නැහැ. ඛණ්ඩ නැති වුණොත් ඉන්දියාවෙන් හරි දෙයි. අපි හිතමු මොනවා හරි අඳින්න නැති වුණොත් ඇමරිකාවෙන් පරණ ඇඳුම් ටිකක් දෙයි. නමුත් නීතියක් නැතුව ගියොත් රටක පරිපාලනයක් කරන්න බෑ. ඒ රට කඩම් වැටෙනවා. හැමතැනම වෙඩි තියන්න ගියොත් ආයතන ගිනිබත් කරන්න ගියොත් මේගොල්ලෝ අරගල කරලා ගම් නියංගම් විනාශ කරා විදිහට එවැනි ආරවුලක් රටකටපත් වුණොත් මේ රට නැවත ගොඩනගන්න අමාරු වෙනවා. ඒ නිසා ජනතාව වැරදි පියවරක් තියලා තියෙන පියවර නැවත නිවැරදි කිරීමේ වගකීම ජනතාවටමයි තියෙන්නේ. ඒ නිසා මා සියලුම රටගෙන කැක්කුමක් තියෙන සැබෑ බුද්ධියක් තියෙන මානසික ආතතියකින් තොරව සෑම මිනිසෙක්ගෙම ඉල්ලා හිටිනවා. ඔබ නිවැරදි තැන හිට ගන්න. ඔබ නිවැරදි මාර්ගයට අවතීර්ණ වන්න.